පුංචි මලාලා එයාගේ යාළුවොත් එක්ක ඉස්කෝලේ යනවා. තුවක්කුකරුව බස් එක නවත්තනවා. ඒ නපුරු ඇස් මලාලා දෙසට යොමු වෙනවා. තුවක්කුව ඇගේ හිසට එල්ල වෙනවා. ඒත් එක්කම ක්‍රියාත්මක වෙනවා. එයා කළ වැරැද්ද තමයි පුංචි ළමයි වහල්කමට ඇද වැටෙන එක නවත්තන්න හඬ නගපු එක. එයාලගේ අධ්‍යාපනය වෙනුවෙන් පෙනී හිටපු එක. ඒත් චයිල්ඩ් ස්ලේවරි ඇෆ්ගනිස්තානයට හු පාකිස්තානයට විතරක් සීමා වෙලා නැහැ. මේ අපි හැමදාම අහන ප්‍රවෘත්ති. තට්ටු 10 බෙල්ඩිමෙන් වැටුණු තරුණයා එතරම් මරුට. පැල් රකින්න ගිය තෙදුරු පියා වල්ලලි ප්‍රහාරයෙන් මරුට. සියදිවි නසාගත් ඇඟලුම් සේවිකාව තුන් මස් ගැපිනියක්. මැද පෙරදිග වැඩට ගිය ගෘහ සේවිකාව දරුණු වදති ආපහු එවලා. ඒ මගේ නැත්නම් ඔබේ පුතා වෙන්න පුළුවන්. අපේම දුව වෙන්නත් පුළුවන්. එහෙම නැත්නම් අපේ අම්මා හෝ තාත්තා වෙන්න පුළුවන්. මිලියන 160ක් දරුවෝ ලෝකය පුරා නූතන වහල් භාවයෙන් දුක් විඳිනවා. මිලියන ගණනාවක් ළමා ගණිකාවන් බවට පත් වෙලා. මේ නිසා තමයි දියුණු ලෝකයේ මිනිස්සු එකට එකතු වුණේ. තිරසාර සංවර්ධන ඉලක්ක අංක 8 සැමට රැකියා අවස්ථා ආත්ම ගෞරවය රැකගෙන නිදහසේ කළ හැකි රැකියා අවස්ථා. බලාපොරොත්තුව ලොකු එකක්. ඩීසන්ට් එහෙම නැත්නම් ආරක්ෂිත රැකියා ස්ථාන. සැමට හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් වැටුපක්. සියලු දෙනාගේම සහභාගීත්වය මගින් ලබා ගන්නා දියුණුවක්. ඒත් ඇත්ත තත්ත්වය බැරෑරුම්. බොහෝ රටවල් වල ආදායම ඉහළ ගිහින්. ඒත් ඒ වාසිය මිනිසුන් අතර බෙදලා ගිහින් නැහැ. ලෝකයේ මිනිස්සු 5 දෙනෙකුට එක අයෙක් ඉන්නේ ඉතාම අසරණ අඩියක. දුප්පත් රටවල මේ තත්ත්වය ඉතාම දරුණුයි. බිලියන 2කටත් වැඩිය මිනිස්සු කරන්නේ ඉතාම අනාරක්ෂිත රැකියා. පදික විලෙන්දෝ අහස උසට විහිදෙන ගොඩනැගිලි හදන කම්කරුවෝ, ගාමන් ෆැක්ටරිවල දිවාරෑ වෙහෙසන කාන්තාවෝ, ගෘහ සේවිකාවෝ මේ ගොඩට වැටෙනවා. අපි කියනවා කතාවට මඩ සෝදාගත් කල ගොවියා රජකමටත් සුදුසුයි කියලා. ඒත් අදත් අපේ රටේ ගොවි මහත්තරු විශාල ප්‍රශ්නවලට මුහුණ දෙනවා. අලි ප්‍රහාරවලට ලක් වෙනවා. මිය යනවා. ඇත්තටම ලෝකයේ දියුණු වෙලා. ඒත් මෙහෙම වෙලා තියෙන්නේ අපේ ජීවිතයයි අපේ උරුමය වුණු මේ මිහිකතේ අනාගතය පරදුවට තියලා. මිනිස්සු තමන්ගේ රස්සාව ජීවිතය කරගෙන මහන්සි වෙනවා. හැමදාම දුක් විඳිනවා. නමුත් ව්‍යාපාරිකයෝ විශාල ලාභ ලබා ගන්නවා. ඒත් තමන්ට ඒ ලාභය උපයලා දෙන සේවකයන්ව අතෑරලා. ඔවුන් විවිධ අසීරුතාවලට ලක් කරලා. ඔවුන් ලැබිය යුතු වැටුප් කොල්ල කාලා. මේ නිසා තමයි ආරක්ෂිත රැකියා තුළින් ලබා ගන්නා ආර්ථික දියුණුවක් අත්‍යවශ්‍යයි. මිනිස්සුන්ගේ අයිතිවාසිකම් වලට නිදහසට ගරු කරන ආර්ථික දියුණුවක්. තිරසාර පරිසර හිතකාමී සැබෑ දියුණුවක්. කිසිම කෙනෙක් හැලෙන්නේ නැහැ. කිසිම කෙනෙක් පෙලෙන්නේ නැහැ. කිසිම කෙනෙක් අතෑරෙන්නේ නැති දියුණුවක්. මේක හීනයක් නෙවෙයි. ලෝකය පුරා මීට අදාළ ඉදිරි පියවරවල් රාශියක් අරගෙන තියෙනවා. දියුණු රටවල් විතරක් නෙමෙයි. අපි වගේ රටවල් වල පවා බංගලාදේශයේ සමාජ ක්‍රියාකාරී ආදර්ශ රැකියා ස්ථාන පවත්වාගෙන යනවා. නේපාලයේ ළමා ගණිකාවන් ව්‍යවසායකයන් බවට පත් කරලා තියෙනවා. ඒ වගේම ලොව පුරා විශාල ව්‍යාපාරිකයෝ විශාල ගණයේ නව ප්‍රවණතාවයන් එක්ක හිටගෙන තියෙනවා. ඒ තමන්ගේ සේවකයන්ට සුරක්ෂිත රැකියා ස්ථානයක් වගේම හොඳ පඩියක් ලබා දෙන්න. එමගින් ලැබෙන ප්‍රතිලාභත් ඔවුන් විද්‍යාත්මක දත්ත මගින් තහවුරු කරලා තියෙනවා. මේ තමයි මාර්ග සිතියම. මේ සිතියමේ ඉස්සරහට යන්න අපිටත් කාර්යභාරයක් තියෙනවා. අපිට පුළුවන් මේ ගැන කතා බහක් ඇති කරන්න. ප්‍රබල ලෙස මේ මත ප්‍රචලිත කරන්න. හැම විටම මේ වෙනුවෙන් පෙනී හිටින්න. මේ සඳහා නීති රීති හදන්න, බල කරන්න, උදව් කරන්න.
මොනවාහරි බාණ්ඩයක් ගනිද්දි එහි නිෂ්පාදකයා තමන්ගේ සේවකයන් පිළිබඳව සැලකිලිමත් වුණාද කියලා හොයලා බලන්න. ඒ නිෂ්පාදකයන්ගේ බාණ්ඩ පමණක් මිලදී ගන්න. සැමට ආරක්ෂිත රැකියා ස්ථානයක්. සැමට හොඳ ජීවිතයක් ගත කරන්න පුළුවන් වැටුපක්. සියලු දෙනාගේම සහභාගීත්වය මගින් ලබා ගන්නා දියුණුවක්. නැවත හමුවනතුරු රැඳී සිටින්න අප සමග ඉගෙන ගමු නවවන තිරසාර සංවර්ධන ඉලක්කය. සවිමත් යටිතල පහසුකම් ගොඩනැගීම, පරිපූර්ණ සහ තිරසාර කාර්මීකරණය ප්‍රවර්ධනය කර නව්‍යකරණය දිරිගැන්වීම.